අද අපි ක්‍රික් ප්‍රොප් කියන ප්ලට්ෆෝර්ම් එක ගැන පොඩ්ඩක් ඉන් ඩෙප්ත් අපි හැම මෙනු එකක්ම ගැන පොඩ්ඩක් අපි බලන්න යන්නේ. crickprop.com කියන වෙබ්සයිට් එකට ගිහින් බලන්නත් ඇති සමහර විට මොනවද මේකේ තියෙන ක්‍රික් ප්‍රොප් කියන ප්ලට්ෆෝර්ම් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්ටඩි කරන්නත් ඇති. මට ගොඩක් කෝල්ස් උත් ආවා අපිට. සෝ අපිත් ඒගොල්ලන්ට ගොඩක් එක්ස්ප්ලেইন කරා. සෝ මේක ඇවිල්ලා බේසිකලි එකක් ඔයගොල්ලන් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මේක ඇවිල්ලා තවත් property listing platform එකක් නෙමෙයි කියන එක right මේක ඇවිල්ලා අනිත් තව property listing websites තියෙනවා market එකේ so ඒ වගේ property listing website එකක් නෙමෙයි මේක ඇත්තටම අපි මේ platform එක හැදුවේ ඇවිල්ලා agencies and agents ලට ඒගොල්ලන්ගේ properties and buyers ලව එක තැනකට ගේන්න තමයි අපි මේන්ම idea එක right so ඒක හින්දා තමයි අපි මේ platform එක හදලා තියෙන්නේ so එහෙන් බලද්දී ඇවිල්ලා ඕගොල්ලන්ට property listing website එකකට වඩා ඇවිල්ලා තව ලොකු service එකක් මේ website එකේ මේ platform එකේ වෙනවා කියන එක මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට කියන්න ඕනේ so ඇවිල්ලා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මම කෙලින්ම platform එක ඇතුළට යන් ඇතුළට ගියාට පස්සේ මම ඕගොල්ලන්ට තව explain කරලා කියන්න මම මොකද්ද මේ platform එක අනිත් platforms වලට නැති මොකද්ද මේ platform එකේ තියෙන special දේවල් මොනවද තියෙන්නේ කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් right so initial level initial stage එකේදී ඇවිල්ලා අපිට පුළුවන් මේක theme එක වෙනස් කරගන්න මම black theme එක තියෙනවා white theme එක තියෙනවා මම ගොඩක් දුරට මේ black theme එක නම කැමතියි ඒකින්ද මම black theme එකත් එක්ක යනවා එතනින් එහාට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන create new account කියන option එකක් තියෙනවා මේ create new option එකේදී ඔයාලට පුළුවන් ඔයා agency කෙනෙක් නම් ඔයාලට මෙතනදී ඔයාගේ full name එක ඔයාගේ contact number එක agency name එක BR number එක දාලා මෙතන headquarters එක දාලා ඔයාලගේ email ID එක දාලා password එකක් දාලා මෙතන ඔයාලට confirm කරලා create කරගන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාගේ contact number එක දාන්නම වෙනවා ඔය verification එකේදී අපි මේ contact number එකට call එකක් දීලා verify කරනවා ඔයගොල්ලෝ කොච්චර දවස් market එකේ ඉන්නවද තව මොනවද reference කියන්නේ අපි මේ verification එක ඔයගොල්ලන් pass වුනේ නැත්නම් අපි මේ platform එකට අපි onboard කරගන්නේ නැහැ so make sure කරගන්න ඔයගොල්ලෝ මෙතන වැඩ කරන contact number එකක් දාන්න right so අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අපි call එකක් දෙනවා so මෙතනදී ආවිල්ලා agencies and agents කියලා tab එකක් තියෙනවා ඒක agencies and agent කෙනෙක් නම් ඔයා මෙතනින් තමයි log වෙන්න ඕනේ නැත්නම් ඔයා buyer කෙනෙක් හරි seller කෙනෙක් හරි නම් ඔයා direct buyer කෙනෙක් හරි direct seller කෙනෙක් නම් ඔයා මෙතනින් තමයි log වෙන්න ඕනේ මෙතනදී ඔයාට මෙතනදී ඔයාට පුළුවන් details එක දාලා log වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට තව option එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ Google account එකෙන් ඔයාට log වෙන්නත් පුළුවන් so ඔයාලට මෙතන buyer or seller එහෙම නැත්නම් agency කෙනෙක් නම් ඔයාලට agency කියන tab එක select කරලා sign up කරන්න පුළුවන් ඔයාගේ Google account එකේ Google එකෙන් sign up වුණාට පස්සේ අනිවාර්යෙන් ඔයගොල්ලන් settings වලට ගිහිල්ලා profile එකේ ඔයගොල්ලන්ගේ contact number එක දාලා verify කරගන්න වෙනවා verify කරේ නැත්නම් ඔයගොල්ලන්ට මේකේ restrictions තියෙනවා platform එකේ buyers and sellers ලා create කරගන්න so make sure කරගන්න ඔයාගේ පළවෙනි property එක හෝ පළවෙනි buyer කෙනෙක්ව හදන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා ගිහිල්ලා මේ platform එකේ ඇවිල්ලා ඔයාගේ mobile number එක දාලා ඔයාව verify කරගන්න වෙනවාමයි so මම already verify කරගත්ත මගේ profile එකක් තියෙනවා ඒක හින්දා මම create profile එක යන්න මම මෙතනින් මගේ sign in වෙනවා sign in වුණාට පස්සේ මේක තමයි මගේ dashboard එක මේ dashboard එකේදී ඇවිල්ලා මට පුළුවන් මේක මම ගොඩක් දුරට dark mode එකේ මම කැමති හින්දා මම මෙතන dark mode එක දාගෙන ඉන්නේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට white ඔයගොල්ලන් plain white mode එකට ඔයා කැමති නම් මෙතන plain white mode එකට ඔයාලා change කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලා මේක ආපහු dark mode එකට දාලා use කරන්න පුළුවන් ඔයාලට මෙතන theme එක වෙනස් කරගන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන ගොඩක් themes තියෙනවා මේකදී ආවෙලා අපි blue theme තියෙනවා green theme තියෙනවා එක themes තියෙනවා ඔයගොල්ලන් කැමති theme එකක් ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන් ගොඩක් දුරට මම මේ කැමති dark එකේ මම green එකට දාන්න ගොඩක් කැමති ඒක හින්දා මම මේක select කරගන්නවා so මෙතනින් ගියාම මේ dashboard එකේ ඔයාලට සෑහෙන දේවල් මට ඔයගොල්ලන්ට කියන්න තියෙනවා මෙතන on top ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන් subscription එක කවද expire වෙන්නේ කියලා ඊළඟට ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයගොල්ලන් AI API key එකක් අවිල integrate කරලා තියෙනවද නැද්ද කියන එක මෙතනදී ඔයාලට බලන්න පුළුවන් settings එක log out එක මෙතනදී ඔයාලගේ notifications එක මොනවද notifications අවිල තියෙන්නේ කියලා මෙතන notification එකේදී admin notifications global admin ගේ notifications ඊට අමතරව ඇවිල්ලා ඔයගොල්ලන් තව agencies එක්ක ඔයාගේ property එකක් හෝ buyer කෙනෙක් match වුණා නම් ඒගොල්ලන් chat කරන ඒවා ඔක්කොම මෙතන මේ notification එකේදී තමයි ඔයාලට පෙන්වන්නේ ඔයාලට එහෙම නැත්නම් මෙතන අන්තිම button එකක් තියෙනවා මෙතන tour කියලා button එකක් තියෙනවා මේක press කරාම මේ හැම එකක්ම ඔයාලට mode එක change කරගන්න පුළුවන් මෙතන හැම module එකක්ම මොනවද වෙන්නේ කියලා ඔයාලට මේක one by one ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම module එකේම මොකද්ද වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් right මේකෙදි තමයි මේක application 2 එකක් වගේ තමයි මේක පෙන්වන්නේ ඔයාලට right ඊට පස්සේ අපිට මේක ඕන නැත්නම් මෙතන cancel කරලා යන්න පුළුවන් හරි මේ dashboard එකේ මොනවද තියෙන්නේ කියලා මම ඕගොල්ලන්ට තව පොඩ්ඩක් explain කරලා පෙන්නන්නම් dashboard එකේ තියෙන්නේ ඔයාලට දැනට ඕගොල්ලන් create කරලා තියෙන properties දැනට ඕගොල්ලන් create කරලා තියෙන buyers දැනට කොච්චරක් match වෙලා තියෙනවද තව කොච්චරක් ඕගොල්ලන්ගේ deal progress එක තියෙනවද total ඒ deals වල ඔක්කොගේම total value එක තමයි මෙතනදී ඔයා පෙන්නන්නේ මෙතනදී පෙන්නනවා ඔයාගේ revenue එක නෙමෙයි ඔයාගේ deals වල total එක තමයි මෙතනදී මෙතනදී පෙන්නන්නේ total turnover එක තමයි මෙතනදී පෙන්නන්නේ. චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාගේ දැනට අලුතෙන් create කරගත්තු
properties ටික මෙතනින් list වෙනවා. ඔයාගේ right hand පැත්ත බැලුවොත් එහෙම මෙතන demand and supply එකේදී ඇවිල්ලා මොන area එකේද ඔයාලට දැන් demands තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. hot areas මොනවද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. price gap එක මොනවද තියෙන්නේ කියලා buyer preference signals ඒ ඔක්කොම මේ details එක ඔක්කොම එන්න ඇවිල්ලා මගේ platform එකේ කියන්නේ අපේ platform එකේ තියෙන create කරලා තියෙන properties and buyers like informations ටික අරගෙන තමයි අනිත් agencies එකන several agencies create කරලා තියෙන buyers and properties and sellers like information ටික අරගෙන තමයි මේ data ටික අපි ඔයගොල්ලන්ට දෙන්නේ. so ඒක පොඩ්ඩක් බලා ගන්න මේ පැත්තේ තියෙන ඔයගොල්ලන්ගේ ratings එක බලා ගන්න. මෙතනදී ඔයාලට පෙන්නන්න ඇවිල්ලා move දැනට ඔයගොල්ලන්ගේ platform එකේ create කරලා තියෙන properties ඒ වුණාට තාම එකම match එකක්වත් වෙලා නැහැ. කිසිම movement එකක් වෙලා නැති properties ටික තමයි මේ list එකේ ඔයාලට පෙන්නන්නේ. ඊට අමතරව මෙතන ඔයාලට demand and supply එක මෙතනින් පෙන්නනවා buyers ලා කොච්චරක් ඉන්නවද market එකේ. ඊට පස්සේ ඔයාගේ buyers ලා කොච්චර දෙනෙක් ඉන්නවද කියන එක. so මේකේදී ඇවිල්ලා ratings පොඩ්ඩක් මේ කියවලා පොඩ්ඩක් මේක කරගන්න වෙලාව. so මෙතනින් චොට්ටක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙතන hotspot එක බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඇවිල්ලා බලා ගන්න පුළුවන් දෙහිවලදී total globally කොච්චරක් properties create වෙලා තියෙනවද ඔයා කොච්චරක් එකට supply කරනවද කියලා. ඊට පස්සේ candy වල කොච්චර globally කොච්චර properties තියෙනවද ඔයා එකට supply කරලා තියෙන properties ගන්න. so මේකේදී ඔයාලට තව ratings වගේක් ඔයාලට ගන්න පුළුවන්. so මේක තමයි basically dashboard එක. ඊට පස්සේ අපි ගියොත් එහෙම properties ගියොත් එහෙම මම ඔයාලට පෙන්නන්න මෙතන කොහොමද අපි property එකක් create කරගන්නේ කියලා. right මේකෙදි පෙන්නන්නේ මම ඇවිල්ලා දැනට මෙතන all කියලා ගියොත් එහෙම ඉතින් මේකේ බලා ගන්න පුළුවන් දැනට මම create කරලා තියෙන properties ටික ඔක්කොම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. අපි කියමුකෝ මොනවාද ඔයාලට property එකක් මෙතන search කර ගන්න ඕන. මෙතන මම candy වල තියෙන properties මොනවාද කියලා මම search කර ගන්න ඕන. එළෙම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් candy වල තියෙන properties ටික. right ඊට පස්සේ මට ඕන නම් මෙතනදී දෙහි වල තියෙන properties ටික මට search කර ගන්න ඕන. ඔයාලට මෙතන දෙහි වල කියලා type කරාම ඔයාලට පුළුවන් මෙතනදී දෙහි වල properties ටික search කර ගන්න. so එතනින් එහාට අපි detail filtering එකක් ඔයාලට තියෙනවා මෙතන. ඔයා මෙතන detail filtering එක දාගත්තොත් අපි කියමු minimum ඔයාලට bedrooms මෙතන floor area එක ඇවිල්ලා අපිට කියමුකෝ 12 perch තියෙන ගෙවල් ඔයාලට ඕන filter කරගන්න කියලා. ඔයාලට මෙතනදී පුළුවන් 12 perch වල තියෙන properties ඔක්කොම මෙතනදී filter කරගන්න. so ඒ වගේ මෙතන ඔයාලට detail filtering එකක් තියෙනවා. ඔයාලට මේ filtering එක use කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන find කියන මේ option එකට ගිහිල්ලා filter කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට තව filter එකක් මෙතන තියෙනවා. දෙහිවල තියෙන properties ඔක්කොම මෙතනින් බලා ගන්න ඕන. මෙතන මේක බලා ගන්න පුළුවන්. ඒ නැත්නම් candy වල තියෙන properties එක මොනවද කියන ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. so මේ වගේ ඔයාලට filtering එක area wise filtering එකකුත් මෙතනදී ඔයාලට තියෙනවා. so මේක ඔයා පොඩ්ඩක් use කරලා බලන්න. so මම දැන් යන්නේ මම ඕල්රෙඩි තව දෙයක් මට පෙන්නන්න ඕනේ. මේකදී මම පොඩ්ඩක් පල්ලෙහාට ගියාම මේකේ මගේ settings කියලා menu එකක් තියෙනවා. මේ settings කියන menu එකේදී මම ඕගලන්ට menus දෙකක් පෙන්නලා එන්නම් ඉස්සෙල්ලා. එකක් ඇවිල්ලා මෙතන profile configuration එකේදී මට පුළුවන් මගේ property එකට automatically generate වෙන prefix එකක් දාගන්න. so මම already දාලා තියෙන්නේ. ඕගලන්ටත් ඕන නම් මේ prefix එක initially setup කරගන්න. so ඔයා property එකක් create කරගන්න ඔයා add property කියලා ගියොත් එහෙම ඔයාලට මෙන්න මේ prefix එක තමයි පළවෙනියට එන්නේ. so මේ prefix එක continuously update වෙනවා automatically. so buyer ට එන්න ඕන prefix එක මොකද්ද? deals වලට එන්න ඕන prefix එක මොකද්ද කියලා ඕගලන්ට මෙතනදී ID දාගන්න පුළුවන්. configure කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට තව දෙයක් මට පෙන්වන්න ඕනේ. මෙතන AI integration කියලා තියෙනවා. මොකද AI එක අපි ඇවිල්ලා මේ use කරනවා. so ඒකෙන් හින්දා initial stage එකේම ඔයාලට AI API key එකක් integrate කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද අපි properties create කරගන්න වෙලාවෙත් අපිට AI එක use කරගන්නවා. so මෙතනදී ඇවිල්ලා ඔයාලට AI models ගොඩක් අපිට මෙතන integrate කරගන්න පුළුවන්. ඒ ඔයාලට මොන හරි free AI එකක් create කරගන්න ඕන නම් ඒ වගේ ඔයාලට free AI API key එකක් create කරගෙන මෙතන දාලා save කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙතනදී අපි link එකකුත් දාලා තියෙනවා get API key කියන link එක click කරාම එළෙම යන්නේ මේ particular Gemini AI එකේ API key එක create කරගෙන තැනට තමයි යන්නේ. so ඒ වගේම තමයි මෙතන ChatGPT එකත් ඒ වගේම තමයි මෙතන link එක click කරාම එළෙම යන්නේ එයාගේ AI generate කරගන්න ඒ window එකට තමයි එයා redirect කරගන්න. so ඔයාලට මෙතනින් මේ link එක click කරලා එළෙම මෙතනට ගිහිල්ලා ඔයාලට API key එක create කරලා ඒ API key එක මෙතන දාලා ඔයාලට මෙතනින් save කරගන්න තියෙනවා. so මම already API keys දෙකක් මම මෙතන already configure කරලා තියෙනවා. configure කරා විතරක් මදි. ඔයා මෙතනදී ඇවිල්ලා මේක set default කියන එක දාන්නත් ඕනේ. so set default කියලා දැම්මොත් එහෙම මේ total system එකේම ඒ particular API key AI API key එක තමයි වැඩ කරන්න පටන් ගන්න. so ඒ වෙලාවේ ඉඳලම ඔයාගේ platform එකේ වැඩ කරන්නේ එක්කෝ ඔය default කරපු API එක Gemini එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ open API AI API එක වෙන්න පුළුවන්. so ඔයා default කරගන්න ඕන මොන හරි ඔයා කැමති API key එකක් default කරගන්න. මෙතන දාලා තියෙන API keys ගොඩක් integrate කරගන්න දාලා තියෙන. සමහර වෙලාවන්ට මේ AI එක busy වුණාම
ගියාම අපිට ජෙනරේට් කරගන්න බෑ අපේ රෙස්පොන්සස් ටික. සෝ ඒ වගේ වෙලාවට ඔයාලට API keys දෙක තුනක්ම ඔයා දාගෙන තියෙනවා නම් එතකොට ඔයාලට ඒ වෙලාවට මෙතන ස්විච් වෙලා මෙතෙන්ට ඇවිල්ලා මොනවා හරි වැඩ කරන API key එකක් ඔයාලට enable කරගන්න පුළුවන්. සෝ ඒකේ හින්දා තමයි අපි මෙතනදී ඇවිල්ලා ගොඩක් ඔප්ෂන්ස් ඔයගලන්ට දීලා තියෙන්නේ. සෝ ඒ මොකද අපි මෙතනදී ගොඩක් දුරට යූස් කරන්නේ free API keys හින්දා මේවා ඇවිල්ලා පොඩ්ඩක් priority අඩු හින්දා මේක මෙතනදී පොඩ්ඩක් හිර වෙන්න බලයි. ඒකේ හින්දා ඔයගලන්ට කැමති API key එකක් මෙතනදී දෙක තුනක්ම දාගන්න එක මගේ recommendation එක. right. settings වල මට ඔයාලට මේක ඔයාලා මෙතනදී එච්චරයි පෙන්වන්න ඕනේ. මෙතනින් එහාට අපි ගියොත් එහෙම මම property එකක් create කරගන්න හදනවා. මම property tab එකට යනවා. property tab එකට ගිහිල්ලා මම මෙතනදී add property කියන tab එක බටන් එක click කරගන්නවා. click කරගත්තට පස්සේ මෙතනින් මම දාගන්නවා property for sale in Kurunegala. right. මම දාගන්න house කියලා. right. මම change කරගන්නම් house for sale කියලා. right. එතකොට property එක sell කරන්න තියෙන්නේ right. මම ඊළඟ menu එකට යනවා. මෙතනදී මට select කරගන්න තියෙන මොනවාද city එක කියලා මම මෙතන දාගන්නවා Kurunegala කියලා. right. ඊට පස්සේ මම මෙතන දාගන්න Kurunegala nearest location එක මොකක්ද කියලා. මම දාගන්න මෙතන Kurunegala railway station කියලා දාගන්න දැනට. right. මම මේක කොතනද යූස් වෙන්නේ කියලා ඊළඟ ස්ටෙප් එකට යනකොට මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන දැල්ලා මෙයාගේ බජට් එක ඇවිල්ලා මේ ප්‍රොපර්ටි එක ඇවිල්ලා අපි කියමුකෝ 50 million කියලා. right. ඊට පස්සේ next step එකට යනවා. එතකොට මේ ප්‍රොපර්ටි එකේ තියෙන bedroom 4යි, bathroom 2යි, area එක ඇවිල්ලා 12 perch. right. මම ඔයාලට කිව්වා මේ ගෙදර තියෙනවා rooftop එකක් තියෙනවා. rooftop. මෙතනදී option දෙකක් තියෙනවා. ඔයාලට මේ description එක write කරගන්න without AI with AI. මම without AI ඉස්සෙල්ලා ඔයාලට create කරලා පෙන්නන්න. without AI create කරාම මෙතන යාගේ basic information ටික තමයි මෙයාට මෙතනින් දෙන්නේ. මම with AI create කරගත්තාම මෙතනදී තමයි ඔයා අපි අතන settings වලට ගිහිල්ලා අපි AI key එක setup කරන එකේ result එක මෙතනින් තමයි අපිට බලා ගන්න පුළුවන්. so මම මෙතන with AI කියන option එක දැම්මොත් එහෙම මොනවා හරි error එකක් આવොත් එහෙම ඔයාලට මෙතනින් error එක බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට මේක errors එනවා නම් එන්නේ API key එකේ තමයි errors එන්නේ. නැත්නම් ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට description එකක් බලා ගන්න පුළුවන්. එතනදී ඔයාලා description එකේ ඔයාලට තියෙන්නේ අතන දැම්මනේ ඔයා clock tower railway එක ළඟ ඉඳලා 10 km radius එකේ මොනවාද important places තියෙන්නේ කියලා මේ AI key එක AI model එක ඇවිල්ලා ඔයාලට find කරලා මෙතන දෙනවා. key amenities කියන එකේදී ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මොනවාද මෙතන තියෙන්නේ, කාගේ foods ටික කොච්චර දුර තියෙනවද, ඒ වගේ information ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන government office skills supermarket කොච්චර දුර තියෙනවද, කාගේ කොච්චර දුර, government hospital කොච්චර දුර තියෙනවද, international school එකක් කොච්චර දුර තියෙනවද. so මේ වගේ ඔයාලට basic information ටික ඔක්කොම දැනට අපි මේ information ටික අපි කරන්න ඇවිල්ලා manual කරන්නේ. හැබැයි දැන් අපි මේ AI API key එක දාගත්තට පස්සේ ඔයාලට මේක automatically කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේක ඇවිල්ලා මම next ගිහිල්ලා මේකදී ඇවිල්ලා මට පුළුවන් මෙතන agent කවුද මේ property එක handle කරන agent ගේ නම දාන්න. මම කියන්නම් මේක ඇවිල්ලා handle කරන්නේ right. ආගේ contact number එක දාගන්න. right. එතනදී මේ platform එකේ ඔයගොල්ලන්ට maximum photos 5ක් upload කරගන්න පුළුවන්. so ඊට වඩා නම් upload කරගන්න බෑ. ඊට වඩා ඔයගොල්ලන්ට upload කරගන්න ඕනෙම නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ link එකක් share කරගන්න එක. දැන් මම photos 3ක් upload කරන්න. මෙතනදී ඔයාලට පුළුවන් external link එකක් share කරගන්න. අපි කියමුකෝ Google Drive හරි කොහේ හරි මේ property related මොන link එකක් ඔයා share කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ link එක ඇවිල්ලා මෙතනදී දාගන්න. so in case මේ property එක ඔයා ඇවිල්ලා buy කෙනෙකුට share කරද්දී අපි මේකෙන්ම system එකෙන්ම ඔයාලට link එකක් generate කරගන්න පුළුවන්, public link එක. ඒ public link එක ඔයා buyත් එක්ක share කරනවා නම් මේ link එකත් එක්ක තමයි එයාට යන්නේ. මම ඔයාලට පෙන්නන්න කොහොමද ඒක publicly share කරගන්නකොට ඒක පෙන්වන්නේ කියලා. මම finish කරලා මේක දැන් save කරගන්නවා. right. save කරගත්තට පස්සේ මට මෙතනදී බලා ගන්න පුළුවන් මම create කරගත්තු properties ටික ඔක්කොම. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් දැන් අපි අර Kurunegala create කරගත්තු property එක මෙතනදී කොහෙවත් පෙන්වන්නේ නැහැ. right. ඇයි පෙන්වන්නේ නැත්තේ? මෙතනදී තියෙනවා pending කියලා tab එකක් තියෙනවා. ඒක ඇතුළේදී තමයි මේ Kurunegala property එක මෙන්න මෙතන තියෙනවා 50 million වලට අපි create කරගත්තු property එක මෙතනදී පෙන්වන්නේ. so මට පුළුවන් අපි කියමුකෝ මේක ඇවිල්ලා agency එකක් create කරනවා කියලා. agency එක ඇතුළේ තියෙන staff කෙනෙක් create කරනවා නම් මේක ඇවිල්ලා agency admin ඇවිල්ලා මේක approve කරොත් විතරයි ඇවිල්ලා මේක reflect වෙන්නේ ඔයගොල්ලන්ගේ dashboard එකේ. so ඒ එක step එකක් අපි ඇවිල්ලා
අරගෙන තියෙනවා. මොකද හේතුව සමහර වෙලට මේකදී ඇවිල්ලා වැරදි ඉන්ෆර්මේෂන්ස් කියොත් එහෙම වැරදි මැචින්ග්ස් වෙන්න පුළුවන්. වැරදි මැචින්ග්ස් වුණොත් එහෙම එතන පොඩි ඉෂුව එකක් තියෙන හින්දා. සෝ ඒකේ හින්දා තමයි අපි මෙතනදී අප්‍රූවල් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. දැන් ඔයා ක්‍රියේට් කරන එක්කෙනාම ඔයා ෂුවර් නම් ඔයාට මේක අප්‍රූව් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට තව එක්කෙනෙක් ඕවර්ලුක් කරන්න ඕන නම් මේ ප්‍රොපර්ටි එක තව එක්කෙනෙකුට මේක බලලා අප්‍රූව් කරගන්නත් පුළුවන්. සෝ මෙන්න මෙතන තියෙනවා මම දැන් ක්‍රියේට් කරගත්තු ප්‍රොපර්ටි එක. මම කරන්නේ දැන් මේක ඇවිල්ලා ඔයාට මේ ලින්ක් එක ෂෙයා කරගන්න ඕන. මේ ලින්ක් එක ක්ලික් කරලා අරගෙන බයට මේක ෂෙයා කරලා තියෙනවා. බයට පෙන්නන්නේ මෙන්න මේ විදිහට තමයි ඉන්ෆර්මේෂන් ටික පෙන්නන්නේ. රයිට්. මෙතනදී ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් බෙඩ්රූම් කීයද, බාත්රූම් කීයද, මෙතන ඔයාලා ෆොටෝස් ටික මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් වල ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන්. රයිට්. සෝ මේක මෙහෙම තමයි එයාට පෙන්නන්නේ. ඔයාගේ බයට පෙන්නන්නේ මෙන්න මේ විදිහට තමයි. ඕකේ. මේක ඔයාලා WhatsApp එකේ email එකේ ඕන platform එකේ මේක ඔයාලා share කරගන්න පුළුවන් මේ link එක. right so දැන් අපි බැලුවේ කොහොමද property එකක් create කරගන්න කියලා. so මම දැන් ඊළඟ step එක කරන්න හදන්නේ මම buyer කෙනෙක්ව create කරන්න හදන්නේ. මම buyer කෙනෙක් tab එකේ click කරලා මෙතනදී ආවිලා add requirement ගිහලා මම buyer ගේ contact number buyer ගේ නම දාගන්නවා. මම මෙතනදී this is ස්කෝර් එක buy කරන්න හදන්නේ. right ඒකේ බජට් එක ඇවිල්ලා 55 million. right country select කරලා දෙන්න. city එක ඇවිල්ලා කුරුණෑගල. right එතකොට මංගාව property එකක් තියෙනවා. මංගාව property එකක් තියෙනවා. මංගාව 50 million. මංගාව buyer කෙනෙක් ඉන්න 55 million. right එතකොට අපි කියමුකෝ මේ buyer ඇවිල්ලා preferred කුරුණෑගල ඊට පස්සේ එතනින් ගිහට ගියාම මාවතකම එතන කුරුණෑගල ආවට හැම තැනක්ම ඇවිල්ලා මෙයා preferred නම් ඔයාලට මෙතන multiple locations ඔයාලට මෙතනදී city කියන තැනට multiple locations select කරගන්න පුළුවන්. right එතනම select කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් next ගිහිල්ලා ඔයාලට මෙතන දාගන්න පුළුවන් මෙයාට ඕනේ bedroom 4යි. ඊට පස්සේ flow එක ඇවිල්ලා මෙතන purchase 12ක් ඕනේ කියලා කියමුකෝ මෙයාට. purchase 12ක් ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙතනින් පුළුවන් without AI description එක create කරගෙන හෝ with AI description එක create කරගෙන මෙතන first step එකට ගිහිල්ලා මෙයාව handle කරන agent කවුද කියනවා මෙතන select කරලා අපි ගමු මේ handle කරන ඇවිල්ලා DJ right ඒකේ contact number එක මෙතන ඔයා දකින්න ඇති ඔය external agent කියන option එක ඇවිල්ලා buyer එකෙත් තිබ්බා එහා පැත්තේ property එකෙත් තිබ්බා. so මේ external agent කියලා කියන්නේ මොකද්ද? සමහර විට ඔය property එක ඇවිල්ලා ඔයාගේ agency එක ඇතුළෙන්ම නෙමෙයි external party එකකින් එනවා නම් ඔයාට එයාගේ details එක මෙතන දාගන්න පුළුවන්. අපි කියමුකෝ ඔයා මොනවා හරි code එකක් define කරලා තියෙනවා කියලා එයාගේ external agent එයාගේ code එකයි නමයි දාලා මෙතන external agent ගේ contact number එකත් මෙතන දාන්න පුළුවන්. so ඒ වුණාට එළියට share වෙද්දී ඔයාගේ agency details එක්ක ඔයාගේ match වෙද්දී වෙන agencies එක්ක ඔයාගේ මෙතන internal agent ගේ contact number එකයි එයාගේ නම විතරයි පෙන්වන්නේ. external agent ගේ contact number එකයි නමයි පෙන්වන්නේ නැහැ. right එතනින් එහාට අපි මෙතනින් ගිහිල්ලා finish කරගන්නවා. එතකොට දැන් මම buyer කෙනෙක්ව select create කරා. දැන් ආවෙලා මම property එකකුත් create කරා. ඊට පස්සේ මට ගිහිල්ලා මෙතන matching engine එකට ගියාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් internal and global කියලා දෙකක් තියෙනවා. tabs දෙකක් තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් internal and global. internal කියලා කියන්නේ ඔයාගේ internal match වෙන properties and buyers ලා බලා ගන්න පුළුවන් ඔයාගේ internal එකේ. මෙතන global කියන එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඇතුලේ buyers or seller කෙනෙක් එළියේ external party එකත් එක්ක match වෙන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. right මම internal එකට ගියාට පස්සේ මට මෙතනදී බලා ගන්න පුළුවන් මගේ මේ තියෙන්නේ මගේ කුරුණෑගල property එක match වෙච්ච එක. so කුරුණෑගල property එක මට මෙයා කියනවා මගේ internal algorithm එකේ තියෙන system එකේ application එකේ algorithm එකේ කියනවා 96% match වෙනවා කියලා. so it's a good match. right so මේ ගුණවති අපි create කරපු buyer මේක මේ property එකත් එක්ක 96% match වෙනවා කියලා කියනවා. right මේක ඇවිල්ලා මගේ algorithm එකනේ. so අපිට පුළුවන් මේක AI එකේ help එකක් ගන්න. so මම මෙතන generate කියලා කිව්වොත් එහෙම මෙයා කරන්නේ AI එක අපි already integrate කරලා තියෙන හින්දා මෙයා analyze එකක් කරලා මෙයාගේ buyer ගේ හෝ buyer ගේ seller ගේ information ටික මෙයා ඇවිල්ලා analyze කරලා මෙයා එකක් දෙනවා. මෙයා rating එකක් දෙනවා අපිට. එතකොට බලා ගන්න පුළුවන් එයා මොනවද අපිට කියන්නේ. so මෙයා කියනවා මේක 100% match වෙනවා කියලා. මගේ මෙතන අපි platform එකේ algorithm එක කිව්වේ අපිට 96% match වෙනවා කියලා. ඒ වුණාට AI model එක කියන මේක 100% match වෙනවා. ඇයි මේ 100% match වෙන්නේ කියලා මෙයාම අපිට කියනවා. so මෙයා මේක හින්දා අපි confidentially මේ deal එක අපිට pitch කරන්න පුළුවන් අපේ buyer ට. right එතකොට මම ගාව buyer කෙනෙක්ෙත් වෙනවා මම ගාව seller කෙනෙක්ෙත් වෙනවා. මගේ property එකත් match වුණා දැන්. so ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? දැන් මේ property එකයි මේ match වෙච්ච මේ deal එක ආවිල්ලා ඊළඟට මම deal process කියන platform එකට module එකට මම මේක move කරනවා. right මම analyze කියලා එතන මේක authorize and
move to deal process කරගත්තට පස්සේ මේක ඇවිල්ලා කෙලින්ම මගේ deal progress කියන මෙතන මේ tab එකට move වෙනවා. so මෙතනදි ගියාට පස්සේ මට බලා ගන්න පුළුවන් මම දැනට මගේ move වෙච්ච properties ටික ඔක්කොම ඒ කියන්නේ deals ටික ඔක්කොම මට මෙතනදි බලා ගන්න පුළුවන්. right මෙතනදි මට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන්නේ මම දැනට කුරුණෑගල මම හදාගත්තු මේ property එක match වෙච්ච එක මගේ deal progress එකට මම දැන් move කරගෙන තියෙනවා. so මම මේක click කරගත්තට පස්සේ මට මෙතනදි පුළුවන් the steps ටිකක් තියෙනවා. මට මේ deal එක මොන step එකේදී තියෙන්නේ කියලා මට මේකේ progress එකක් බලා ගන්න පුළුවන්. so first step එක තමයි මේ lead එක. lead එක කියලා කියන්නේ මේ lead එකේදී මට පුළුවන් right අපි lead found කියලා මොනවා හරි මේ step එකේදී මට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම save and next move next to ගියාම පස්සේ match also found. දැන් ගන්න මම move කරගන්නවා contact the right දැන් ඔයගොල්ලෝ මෙතනින් දාන කමෙන්ට්ස් ටික ඔක්කොම ඇවිල්ලා අපි කියමුකෝ මේක ඇවිල්ලා වාගේ මේ ඩීල් එක ඇවිල්ලා මැච් වෙලා තියෙනවා කියලා එක්ස්ටර්නල් පාර්ටි එකත් එක්ක. එතකොට මෙතනින් ඔයා දාන හැම කමෙන්ට් එකක්ම ඇවිල්ලා එක්ස්ටර්නල් පාර්ටි එකටත් පේනවා. so අපිට පර්සනල් කමෙන්ට් එකක් දාගන්න ඕන නම් ඔයගොල්ලන්ට තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මෙතන තියෙන මේ බටන් එක. මේ බටන් එක ක්ලික් කරලා මම තව මෙතන කමෙන්ට් එකක් දැම්මොත් එහෙම contact bias agent right මෙතනදී පෙන්වන්න ඇවිල්ලා මෙතන මේ ඉන්ටර්නල් කියලා පෙන්වන්නේ මගේ ඉන්ටර්නල් කමෙන්ට්ස් එක. එතකොට මේ කමෙන්ට්ස් වලට එක්ස්ටර්නල් පාර්ටි එකට ඇක්සස් නැහැ. so මෙතනදී මගේ පර්සනල් කමෙන්ට්ස් එක දාගන්න ඕන නම් මට මේ බටන් එක ක්ලික් කරලා මට ඕන කමෙන්ට්ස් එක මෙතනදී දාගන්න පුළුවන්. ඒ වගේම ඒ කමෙන්ට්ස් එක දාලා ඊට පස්සේ මට මෙතනින් එහාට මූව් කරගන්න පුළුවන් මේ ඩීල් එක. right මෙතනින් එහාට මට මොකද කමෙන්ට් දාන්න නැත්තම් මට මෙතන පුළුවන් කෙලිම save and move කියලා ඔප්ෂන් එකට යන්න. right මෙතනදී මම ගිහලා මම මේ ඩීල් එක මම මෙතනින් ක්ලෝස් කරගන්නවා. right මම මෙතනින් බැලුවොත් මේ ඩීල් එක 009 right. ඒතර ඩීල් එක දැන් ක්ලෝස් වුණාට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි දැන් අපි සෙලර්ගෙන් හෝ බයර්ගෙන් ඇවිල්ලා කමිෂන් එක ඇවිල්ලා කලෙක්ට් කරගන්න එක. so අපි කමිෂන් ට්‍රැක් එකට ගියාට පස්සේ මෙතන deploy record කියලා ගියාට පස්සේ මට මෙතනදී බලා ගන්න පුළුවන් මම දැන් ක්ලෝස් කරගත්තා ඩීල් එක මොකක්ද කියලා. මෙතන තියෙන 009 house for sale කුරුණෑගල. මෙතන දාලා මට මෙතනදී පුළුවන් මේකදී අපිට හම්බෙන්නේ කමිෂන් එක කීයද කියලා 3% දාගන්න පුළුවන්. නැත්නම් මේ ගාන දාන්න පුළුවන්. නැත්නම් මේ ඕඩර් එක කස්ටමයිස් කරගන්නත් පුළුවන්. දාලා මෙතනදී ඇවිල්ලා මම සේව් කරගන්නවා මේක. මෙතනදී ඇවිල්ලා අපිට පුළුවන් මේක projected invoice and paid කියලා ඔප්ෂන් තුනක් තියෙනවා. ඔයාලට මේක සේව් කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයා හිතුවොත් එහෙම දැන් මේ තියෙන ඇවිල්ලා projected කියන ඔප්ෂන් එකේ තියෙන්නේ මේක. දැන් deal 9 එක ඇවිල්ලා projection ඔප්ෂන් එකේ තියෙන්නේ. මේක ඇවිල්ලා ඔයාලට ඕන නම් මේක ඇවිල්ලා ඊළඟ ස්ටෙප් එකට move වුණා කියලා පෙන්න ගන්න. මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලට මේක edit කරලා commission track එකේදී මේක edit කරලා ඔයාලට just record කියලා ගිහිල්ලා ඔයාලට මේක edit කරගන්න පුළුවන්. මෙතන projected එකේ ඉඳලා ඔයාලට invoice එකට move වුණොත් එහෙම මේක save කරගත්තට පස්සේ ඒ particular deal එක projected එකේ ඉඳලා ඔයාලට invoice එකට move වෙලා තියෙනවා කියලා මෙතන පෙන්වනවා. ඔයාලට උඩට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් දැනට ඔයාගේ collect කරගන්න තියෙන commission එක කීයද කියලා, invoice කරලා තියෙනවා කීයද කියලා, එතකොට settle වෙලා තියෙන commission එක කීයද කියලා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී market intelligence කියලා මෙනු එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ දැන් මේකෙදි තියෙන්නේ ඔයාගේ blue color වලින් පෙන්නන්නේ ඔයාගේ supply එක කොච්චර demand එකක් තියෙනවද කියලා මේ particular area එකේ. so මේකෙදි ඔයාලට පොඩි reading එකක් ගන්න පුළුවන්. මේක අපේ database එකකින් යන reading එකක්. අනිත් agencies and agents ලා create කර properties create කරගත්තු මේ pattern එක අනුව තමයි මේක ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. so මේකෙදි ඔයා ඉන්න තැන ඔයාලට බලා ගන්න පුළුවන් කොයි area එකේදී ගොඩක් demand එකක් තියෙන්නේ, ඔයා ගාව මොනවද properties දැනට තියෙන්නේ කියලා. right ඊට පස්සේ advanced analysis කියලා option එකක් තියෙනවා. මෙතනදී ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් supply එක කොච්චරක් තියෙනවද, ඔයාලට ඔයාගේ intelligence කොච්චරක් තියෙනවද, negotiation එක කොච්චරක් තියෙනවද, execution වෙච්ච ඒවා කොච්චරක් තියෙනවද කියලා ඔයාලට reading එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයාලට පුළුවන් reminder කියන menu එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට reminders and tasks කියලා ඔයාලට task allocate කරන්න පුළුවන් ඔයාගේ staff වලට. so මෙතන add reminder කියලා ගියාට පස්සේ add reminder or task මෙතන ඔයාලට පුළුවන් මෙතනදී ඇවිල්ලා මොනවාරි ටාස්ක් එකක් allocate කරන්න ඔයාගේ ටීම් එකට. call Mr. Sunil immediately Lanka. දාලා මම මෙතන share කරාම
එතනදී ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් agency shared call Mr. Sunil immediately ලංකා. මම දැන් ලංකා කියන මගේ ඒජන්ට් මම මැසේජ් එකක් හෝ ටාස්ක් එකක් මම මෙතන ඩෙලිගේට් කරලා තියෙනවා. ඊට පස්සේ යාට පුළුවන් මේක ෆලෝ අප් කරාට පස්සේ මෙතනින් යාගේ මොඩියුල් එකෙත් මේ වගේම ප්ලැට්ෆෝම් එකක් මේ වගේම මොඩියුල් එකක් තියෙනවා. එතනින් ගිහලා මේක ක්ලෝස් කරගන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කම්ප්ලීටඩ් එක මොනවද තියෙන්නේ, කවුද ඒක කම්ප්ලීට් කරේ. ඒ ඔක්කොම ඩීටේල්ස් එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන කම්ප්ලීට් වෙච්ච ටාස්ක් ඇන් රිමයින්ඩර්ස් එක ඔක්කොම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. අපි කියමුකෝ ඔයාලට තනියම ඔයාලට රිමයින්ඩර් එකක් දාගන්න ඕන කියලා. මෙතනදී ඔයාලා ගිහිල්ලා call මොකද රිමයින්ඩර් එක දාගෙන ඊට පස්සේ මෙතන personal reminder කියන එක මම ටික් කරලා මේක ෂෙඩියුල් කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා personal ඔයාලට විතරක් personal reminder එකක්. මේක වෙන කාත් එක්කවත් මේක ඇවිල්ලා share වෙලා නැහැ. so මේක තමයි basically මේක දැන් ඔයා කරලා ඉවර කරගත්තොත් එහෙම මේකේදී ඔයා ටික් එකක් විතරයි දාන්න තියෙන්නේ. එතන ටික් එක දැම්මත් එහෙම මේක move වෙනවා ඔයාගේ completed list එක ඇතුළට. right. ඊට පස්සේ අපි ගියොත් එහෙම මට මේකෙදී bulk import කියලා option එකක් තියෙනවා. ඇයි අපි මේ bulk import කියන option එක දාලා තියෙන්නේ? ගොඩක් agencies ඇවිල්ලා agentsලා අපිට request කරලා තිබ්බා ඒගොල්ලන්ට දැන්ට already create කරලා තියෙන properties and buyers ලාව import කරගන්න option එකක් දෙන්න කියලා. so ඒකේ හින්දා තමයි අපි මේ bulk option එක අපි integrate කරලා තියෙන්නේ. මේක කොහොමද වැඩ කරන්නේ කියලා බැලුවොත් එහෙම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මෙතන තියෙන template එක download කරගන්න ඕනේ. download කරගත්තට පස්සේ මේ template එකට අදාළ information ටික ඒකට දැම්මට පස්සේ මෙතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ particular template එක import කරගන්න. මම ඔල්රෙඩි මම හදපු ටෙම්ප්ලේට් එකක් තියෙනවා. මේකදී එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඔයාලට බෑ මේකේදී ඇවිල්ලා ඉන්ඩිවිජුවල් ප්‍රොපර්ටිස් වලට ඉමේජස් ඇඩ් කරගන්න. ඒ වුණාට ඒකේදී පුළුවන් ඔයාලට ඒ ඉන්ඩිවිජුවල් ප්‍රොපර්ටිස් වලට ලින්ක් එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඒ ලින්ක් එක වෙන්න පුළුවන් ඔයාගේ Google Drive එකේ ලින්ක් එකක් හෝ නැත්නම් මේ ප්‍රොපර්ටි එකට අදාළ ඉමේජස් ටික ෂෙයා කරගත්තොත් එක ලොකේෂන් එකේ ලින්ක් එකක් වෙන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා ඔයාලට Excel sheet එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. දැනට ඔයාලට ඒක කරන්න බෑ. දැන් බලක අප්ලෝඩ් කරද්දී මෙතනදී ඔයාලට පුළුවන් common image එකක් දාගන්න. දැන් මම මෙතනදී common image එකක් දාගන්නවා. so මම දාගන්න යන common image එක right මගේ logo එකම දාගන්නවා. දැනට දාලා මෙතන preview data කියලා කිව්වට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද records තුනක් මම දැන් import කරන්න try කරනවා. right. ඒතකොට මෙතනදී පොඩි error එකක් දෙනවා. මේ code එක already තියෙනවා කියලා error එකක් දෙනවා. so මම මේක change කරගන්නවා 60 කියලා. මේකත් මම 61 කියලා දාගන්නවා කොහොමද? ඊට පස්සේ මේක ඇවිල්ලා 62 කියලා දාගෙන මෙතන ඇවිල්ලා ඔක්කොම 25 මිලියන් කියලා තියෙනවා. මම පොඩ්ඩක් වෙනස කරත් එක්ක මේක මම 30 මිලියන් කියලා දානවා. මේක ඇවිල්ලා දාගන්නම් 28 මිලියන්. right දාලා මෙතන confirm කරගන්න. right දැන් මම properties ටික ඔක්කොම one shot මම import කරගත්තා. ඒ properties ටික කොහොමද මේක import වෙලා තියෙන්නේ කියලා බලාගමු. මෙතන properties ගියාට පස්සේ pending කියලා tab එකක් වඩ බලා ගන්න පුළුවන්. මෙන්න මේ තුන තමයි දැනන්න අපි import කරගත්තේ 30 මිලියන් එකයි 28 මිලියන් එකයි 25 මිලියන් එකයි. මොකද කියලා මට මෙතන තියෙන්නේ මේක approve කරාට පස්සේ මේක මෙතනින් move වෙනවා. වාගේ මේ all properties කියන තැනට මේක move වෙනවා. මෙන්න මේක තමයි දැනන්න මම approve කරපු property එක. මේ house for sale in දෙහිවල කියන එක. මෙතනදී මට ඕන මේක delete කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනදී ඔයාලට තියාගන්නත් පුළුවන්. right ඊට පස්සේ bulk import එකේදී තව දෙයක් ඔයාලට මට පෙන්නන්න ඕනේ. text extract කියලා option එකක් තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් මොන හරි text එකක් ඔයාලට පුළුවන් මෙතනදී import කරගන්න. උදාහරණයකට මම මේක text එකක් මම import කරලා පෙන්නන්න. ඒ කියන්නේ අපි කියමුකෝ මොන හරි වාගේ website එකේ ඔයා දාලා තියෙනවා නම් මොන හරි website property ගැන details ඔයාලට මේ text එක මෙහෙම copy කරලා අරගෙන මෙතන paste කරලා මෙතන extract කරන්න විතරයි තියෙන්නේ. so මෙයා ඇවිල්ලා මේකේ තියෙන details එක ඔක්කොම ඒ අදාළ තැන් වලට මෙයා import කරගන්නවා. so මේක ඇවිල්ලා location එක නෑ. මොකද මේ location එක කියලා බලමු අපි Talhena junction කියලා තියෙන්නේ. location එක select කරලා ඒ කෙලින්ම මේක import confirm කරගන්න තියෙනවා. ඒක දැන් අතන pending එකට යනවා. ඊළඟ option එක තමයි අපි කියමුකෝ ආගව already design කරපු design එකක image එකක් තියෙනවා කියලා. මෙතන කෙලින්ම වාට image එක upload කරගන්න පුළුවන්. හැබැයි මේ option එක වැඩ කරන්නේ වාගේ Gemini API key එක integrate කරගත්තොත් විතරයි. දැන් මම Gemini එක integrate කරලා නැහැ. ඒකෙන්ද මේ option එක මෙතනදී වැඩ කරන්නේ නැහැ. so image එකක් වාට මෙතන upload කරලා මේක extract කරලා පස්සේ අර වගේම වාට මේ image එකේ තියෙන details එක ඔක්කොම එයා extract කරලා දෙනවා. right ඊට පස්සේ මම move වෙනවා network කියන tab එකට. right මොකද මේ network කියන tab එක කියලා කියන්නේ දැනට අපි ගාව මේ database එකේ create කරලා තියෙන හැම agent and agencies ලාගේ information ටික ඔක්කොම මේ directory එකේ තමයි තියෙන්නේ. so මේකෙදි ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මම කියන්න මම already create කරගත්තු එකක් තියෙනවා global
ප්‍රොපර්ටි කියන එක මම මෙතනදී මේක ඇවිල්ලා මගේ ෆේවරිට් කරලා තියෙන මේ නෙට්වර්ක් එක මම ෆේවරිට් කරලා තියෙන. මේක කොතනද ඉම්පැක්ට් වෙන්නේ? මම කියන්නකෝ මම මැචින් එන්ජින් එකට ගිහිල්ලා මම මෙතන ග්ලෝබල් එකට ගියාට පස්සේ මම එතනදී ෆේවරිට් කරලා තියෙන ඒජන්සීස් එක විතරයි මම වැඩ කරන්න කැමති නම් ඒගොල්ලන් තමයි මගේ ෆස්ට් ප්‍රයොරිටි කියලා හිතුවොත් එහෙම මම එතන ෆේවරිට් කියලා ටැග් කරලා තියෙන ඒජන්සීස්ව මෙන්න මේ වගේ ඔයාලට මේ ප්ලැට්ෆෝම් එකේ මැචින් ප්ලැට්ෆෝම් එකට ආවට පස්සේ පොඩි රතු පාට බෝඩර් එකත් එක්ක මෙතන ෆේවරිට් කියන ටැග් එකත් එක්ක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. සෝ මේ දෙක ඇවිල්ලා ඒගොල්ලන්ගේ මම ෆේවරිට් කියලා මාක් කරලා තිබුණු ඒජන්සීස්ලා through වෙන ප්‍රොපර්ටිස් දෙකක්. ඒකෙන් හින්දා මට මේගොල්ලන් එක්ක වැඩ කරන්නත් පුළුවන්. මොකද ෆස්ට් ප්‍රයොරිටි එක මම කියලා තියන්නේ මේගොල්ලන්ව පෙන්වන්න කියලා. සෝ මේගොල්ලන් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒව නැත්නම් ඒ තර්ඩ් පාර්ටි තව ඒජන්සීස් උත් තියෙනවා. මැච් වෙන ඒගොල්ලන් එක්ක වැඩ කරන්නත් පුළුවන්. So network tab එකෙන් ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ billing and plan එකේ තියෙනවා අපේ subscriptions කොහොමද වැඩ කරන්නේ කියලා. recycle bin එකේ තියෙනවා අපි ඔයා delete කරොත් එහෙම වැරදිලා හරි එක property එකක් ඔයා delete කරොත් එහෙම ඔයාලට මෙතනින් ඇවිල්ලා මේ property එක ආයෙ restore කරගන්නත් පුළුවන්. මේක ඇවිල්ලා 30 days වෙනකම් මෙතන තියෙනවා. 30 days වලින් පස්සේ මේවා ටික ඔක්කොම මෙතනින් delete වෙලා යනවා. action log එකට ගියාට පස්සේ දැනට ඔයා කරපු මොනවද actions කියලා බලා ගන්න පුළුවන්. මේකේදී ඇවිල්ලා දැන් අපි ටිකට කලින් කරපු bulk import එක ඊට පස්සේ මොනවද අපි update එක කරලා තියෙන ඒ update එක මේ bulk imports එක ඔක්කොම ඔයාගේ මෙතනදී බලා ගන්න පුළුවන් action log එකේදී. ඊට පස්සේ setting එකේදී මම ඔයාලට කිව්වා කොහොමද setting එක හදාගන්නේ කියලා කලින්. මෙතනදී තමයි ඔයාගේ mobile number එක verify කරගන්න ඕනේ. මෙතන මොන හරි details අඩු නම් ඒ details එක ඔයා ඔක්කොම fill කරගන්න. මෙතන ඔයාගේ website එක, මෙතනින් ඔයාගේ Google location එක, මොනවාරි පොඩි description එකක්, ඔයාගේ social media එක, ඒ ටික ඔක්කොම මෙතනදී දාගන්න පුළුවන්. දැන් profile and configuration එකට ආවට පස්සේ මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ prefix එක define කරගන්න. team access control එකට ආවට පස්සේ ඔයාලට මෙතනදී පුළුවන් ඔයා හරියට subscription එක ඔයා අරගෙන තියෙන subscription එක අදාළ ඔයාගේ team members ටික මෙතනදී create කරගන්න පුළුවන්. එයාගේ නම, එයාගේ email ID එක, එයාගේ mobile number එක අනිවාර්යෙන් mobile number එක දාලා ඔයාලට මෙතනදී මෙයා inject කරාට පස්සේ ඔයාගේ database එකට ඔයාගේ agency එක ඇතුළත මේ agent වත් add වෙනවා. right ඊට පස්සේ alerts and interfaces තියෙනවා. ඊට පස්සේ AI integration තියෙනවා. මේක තමයි ඔයාලට මම කලින් පෙන්නුවේ API hub එකක් තියෙනවා. මේක අපිට දැනට development and beta version එකේදී තියෙන්නේ. එතකොට මේක ඔයාලට බලා ගන්න පුළුවන්. right මෙතනදී ඔයාලට එච්චරයි මට පෙන්වන්න තියෙන්නේ. අපි ඔයාලට help chat එකක් තියෙනවා. මෙතන help chat එකේදී ඔයාලට කෙලින්ම පුළුවන් අපේ admin ව contact කරගන්න. මෙතන chat කරන්නත් පුළුවන් කෙලින්ම යාව මෙතනදී ආවිල්ලා email එකක් හෝ එහෙම නැත්නම් මෙතනදී ඔයාලට එයාගේ mobile number එක තියෙනවා contact කරලා අපේ team එකේ කාට හරි message එකක් දෙන්නත් පුළුවන්. okay දැනට එච්චරයි මේ platform එකේ කියන්න තියෙන්නේ. so මොන හරි අපි ඉදිරියට අපි තව ගොඩක් මේකේ enhancements කරන්න තියෙන මේ system එකේදී මොන හරි ඔයගොල්ලන්ට මොන හරි enhancements තියෙනවා නම් මේ feature එක තිබ්බොත් හොඳයි කියලා මොන හරි ඔයගොල්ලන් හිතන මොන හරි feature එකක් තියෙනවා නම් please අපිව contact කරලා කියන්න මේ වගේ දෙයක් තිබ්බොත් හොඳයි කියලා මේ platform එකේ ඔයගොල්ලන් listen කරනවා මොන හරි හොඳ feature එකක් නම් අපි අනිවාර්යෙන් මේ feature එක include කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. thank you so much මොන හරි අපිත් එක්ක තව ඔයගොල්ලන්ට personal meeting එකක් ඕනේ නම් අපේ team එකට කතා කරන්න. අපේ ඕන වෙලාවක ඔයගොල්ලන්ගේ team එකත් එක්ක ආවිල්ලා වාඩි වෙලා ඔයගොල්ලන්ගේ requirement ටික අරගෙන මේකත් එක්ක කොහොමද integrate කරගන්න කියලා අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. thank you so much application එක use කරලා බලන්න. මේක ලංකාවට අලුත් දෙයක් මම හිතනවා. so මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට ඇත්තටම useful වෙයි agencies ලාගේ ප්‍රශ්න ටික sort out කරගන්න. ඒගොල්ලන්ට දැනට information ටික හැමතැනම තියෙන information ටික එක තැනට ගන්න මේ platform එක ඇත්තටම ඔයගොල්ලන්ට උදව්වක් වෙයි කියලා අපි හිතලා තමයි අපි මේ platform එක හදලා තියෙන්නේ. මේක අපිට ආපු issue එක තමයි මේ platform එකක් හැටියට convert කරලා මේ agents and agencies ලාට අපි දෙන්නේ මේ වෙලාවේ. right so use කරලා බලන්න. මොන හරි ඔයගොල්ලන්ට doubts තියෙනවා නම් මේ platform එක ගැන ඕන තරම් අපි ඕන වෙලාවක කතා කරන අපේ hotline number එකක් අපි introduce කරලා තියෙනවා. මේ number එකට කතා කරන ඕන වෙලාවක අපේ WhatsApp number එකක් අපි introduce කරලා තියෙනවා. WhatsApp එකට message එකක් දාන්න ඕන වෙලාවක අපේ team එක ඕන වෙලාවක ඔයගොල්ලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. okay thank you so much අපි ආයෙ හම්බෙමු. thank you